අතීතයේ ලස්සන වෙල්යායකින් වටවුණු ගමක ගුණපාල කියලා ගොවියෙක් හිටියා. එක කාලෙක ලොකු පෑවිල්ලක් ආපු නිසා ගුණපාලගේ කුඹුරට වතුර නැති වුණා. ගුණපාල තීරණය කළා තමන්ගේ අල්ලපු වත්තේ හිටපු පියසිරිගෙන් ඔහුට අයිති ලිඳ සල්ලිවලට ගන්න. පියසිරි හරිම කපටි කෑදර මිනිසෙක්. ඔහු ලොකු මුදලකට ගුණපාලට ලිඳ විකුණුවා. ඊළඟ දවසේ උදේම ගුණපාල ලිඳෙන් වතුර අදින්න ගියා. එතකොටම පියසිරි එතනට ඇවිත් ගුණපාලව නැවතුවා. "නැවතියෙන් ගුණපාල, උඹට මම වික්කේ ලිඳ විතරයි. ලිඳ ඇතුලේ තියෙන වතුර නෙවෙයි. උඹට මගේ වතුර ගන්න ඕනේ නම් ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙයි." පියසිරි කිව්වා. අසරණ වුණු ගුණපාල මේ අසාධාරණේ ගැන පැමිණිලි කරන්න ගමේ ගම්මුලාදෑනිතුමා හමු වෙන්න ගියා. මුලාදෑනිතුමා දෙන්නටම එන්න කියලා කරුණු විමසලා බැලුවා. පියසිරි Tamanගේ කපටි තර්කයම ඉදිරිපත් කළා. මුලාදෑනිතුමා මොහොතක් කල්පනා කරලා මෙහෙම කිව්වා. "හරි පියසිරි, ඔයා කියන එක හරි. ඔයා වික්කේ ලිඳ විතරයි නම් වතුර තාමත් අයිති ඔයාටම තමයි. හැබැයි මතක තියාගන්න, දැන් මේ ලිඳ අයිති ගුණපාලට. දැන් ඔයාගේ වතුර තියෙන්නේ ගුණපාලගේ ලිඳ ඇතුලේ. ඒ නිසා එක්කෝ ඔයා වහාම ඔයාගේ වතුර ටික ගුණපාලගේ ලිඳෙන් අයින් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ගුණපාලගේ ලිඳේ ඔයාගේ වතුර තියාගන්නවට ඔයා ගුණපාලට කුලියක් ගෙවන්න ඕනේ." තමන්ගේම කපටිකමට තමන්ම අහු වුණු බව පියසිරිට තේරුණා. ඔහු සමාව ඉල්ලලා ගුණපාලට නිදහසේ වතුර ගන්න ඉඩ දුන්නා. අනුන්ව රවට්ටන්න ගියොත් තමන්ටමයි වැරදෙන්නේ. කෑදරකම විනාශයට මුලයි.